ඔයා මේක තියලා ඉන්නේ ගේම් ඉන්ටෙන්ස් අකාඩමි YouTube channel එක ගැන තව සුපිරි වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක ගැන තියෙන අපේ සර්වර් ඉස්සරහට එන ඉවෙන්ට් එකක් කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා. එහෙනම් අන්න වැඩි කරලා අපි වීඩියෝ එකට ඊට කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා bell එක ගෙනත් all දාලා තියාගන්න කියලා මේක සුපිරි වීඩියෝ බලන්න. එහෙනම් යන්නේ වැඩි කරලා අපි යමු වීඩියෝ එකට. ආර ඉතින් යන්නේ අපේ සර්වර් එකේ ඉවෙන්ට් එක කිව්වොත් එහෙනම් මෙන්න මේ Black Jay ඉවෙන්ට් එක. ඉතින් යාළුවනේ මෙන්න මේ Black Jay ඉවෙන්ට් එක අපේ සර්වර් එකට එනවා. එන දවස තමයි යාළුවනේ 3 වෙනිදා 4 වෙනිදා. ඒ කියන්නේ යාළුවනේ 3 වෙනිදා පාන්දර 1:30 වෙද්දී අපේ සර්වර් එකට මෙන්න මේ Black Jay ඉවෙන්ට් එක එනවා. ඉතින් යාළුවනේ මේක රින් ඉවෙන්ට් එකක් විදිහට එන්නේ. මේක නම කියලා අර විශේෂ ටෝකන් නාගයක් තියෙනවා. ඉතින් ඒ ටෝකන් නාගයත් එක්ක එන්නේ. ඉතින් යාළුවනේ Black Jay එකත් එක්ක අලුත් දවසයකට එන්න තියෙනවා මේ. ඉතින් මේ ටිකම ආයෙ රිටර්න් වෙනවා යාළුවනේ. ඔන්න දවස තමයි යාළුවනේ 3 වෙනිදා. ඒ කියන්නේ 3 වෙනිදා අගහරුවාදා යාළුවනේ. අගහරුවාදා පාන්දර 3:30 වෙද්දී අපේ සර්වර් එක 3:30 යාළුවනේ 1:30 වෙද්දී අපේ සර්වර් මෙන්න මේ ඔය නම තියෙන්නේ ටර්නර් ස්ට්‍රින්ග් කියලා. ඉතින් ඒක නම් හරියන්නේ නැහැ. Black Jay ඉවෙන්ට් එක හැමෝම දන්නවා. ඉතින් ඔන්න ඔය Black Jay ඉවෙන්ට් එක එනවා. ඉතින් යාළුවනේ මේක ගන්න නම් ජෙම් 5000ක් ගන්න ඔයාලා බලා ගන්න පුළුවන්. අර දැන් ස්ට්‍රින්ග් ගන්න තැන තියෙනවා මේ යට 200. ඒ කියන්නේ යාළුවනේ මේක ගන්න ජෙම් 5000ක් යනවා එකක් ගන්න. ඉතින් එකක් ගන්න නම් 5000ක් යනවා. මේක මේ ඒ වගේම මෙතන එහා පැත්තේ කියලා තියෙනවා ගැරන්ටි ග්‍රෑන්ඩ් ප්‍රයිස් කියලා. ඉතින් යාළුවනේ මේක 150 හෝ ඊට අඩුවෙන් එන්නත් පුළුවන් කියලා තියෙනවා. ඉතින් මෙතන 200 කියලා පෙන්වනවා. ඒක නම් ඉතින් හරියටම දන්නේ නැහැ. ඉතින් ඉවෙන්ට් එක ආවම තමයි ඉතින් බලන්න එන්නේ. ඉතින් ගන්න යාළුවෝ එහෙම ඉන්නවා නම් දැම්මම දෙන්න නැති කරලා තියාගන්න. ඉතින් මේක අනිවාර්යෙන් අපේ සර්වර් එනවා. ඉතින් දෙන්නේ වැයත් කියලා තියාගන්න මතක් කරනවා මේ ගන්න බලන් ඉන්න යාළුවෝ සෙට් එකට. හරි ඉතින් යාළුවනේ අද එච්චරයි වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න මතක් කරනවා. මේක සුපිරි වීඩියෝ බලන්න. එහෙනම් යාළුවනේ අද ටිකකින් එන්න පරිස්සමෙන් ඉන්න. ජය වේවා.